ඉතින් ඔය තුන් දෙනාට වැඩි වගකීමක් තියලායි මේ තරග මාලාව පටන් ගන්නෙ. හොඳයි. අපි යමු තරගෙට. ඉතින් ලාංකැල්ල කරලියේ එදා මෙදා තුරෙල්ල ක්‍රීඩාවේ ආවනම් ක්‍රීඩකයෙක් දැක්කනම් ක්‍රීඩකයෙක් යුගයක් හදාගෙන යුගයක් නිර්මාණය කරගෙන එල්ල ක්‍රීඩාව වර්ණවත් කරා නම් ඒ වර්ණවත් කරේ අරුණ හර්ෂණයි. හර්ෂණ මාටාගොඩ ආනන්ද ක්‍රීඩා පිටිය අර අපූර්වට වර්ණවත් කරපු දක්ෂමත් පිටිකරුවෙක් වගේ එල්ල ඉතිහාසයේ මට හමු වුණා නම් ඒ හමු වුණේ සැබවින්ම අරුණ හර්ෂණයි. බොහොම ආසයි අරුණ හර්ෂණ මාටාගොඩට ඇවිල්ලා ඔහුගේ චමත්කාර ජනක දක්ෂමත් ප්‍රහාරය දියත් කරනවා බලන්න. රංගම්මුල් එක්කත් මේ ක්‍රීඩා පිටියේ අපිට 16ක් ගහද්දී 4 දෙනෙක් ඉඳ වැටි 17 ගහනවා. හර්ෂණ 9ක් ගහනවා. මේන්නේ අරුණ හර්ෂණයි. මම කිව්වේ සැබවින්ම මම එදා මෙදා තුර දැක්කනම් දකුණත් පිටිකරුවෙක් මාටාගොඩ ලස්සනට එල්ල ගහනවා. මාටාගොඩ දකුණත් ප්‍රහාරය ලස්සනට ගහනවා. ඒ මම දැක්කේ අරුණ හර්ෂණයි.